ඇත්තටම මේ සිත හැදෙන්න ප්‍රධාන මූලික වෙන හේතුව තමයි මෙන්න මේ අජ්ජත් බහිද්දා කියන කාරණාව. මේ ලෝකෙට මේ කාරණාව හෙළි කරන්නේ ඇත්තටම බුදුන් වහන්සේමයි. ඒ තාක් මේ කාරණාව කිසි කෙනෙක් ලෝකෙට හෙළි කරලා තිබුණේ නැහැ. මේ අජ්ජත් බහිද්දා තියෙන කාරණාව තුල තමයි සිතක් හැදෙන්නේ. ඒක ඊටාම වැදගත් තැන. ඒක සංදිස්ථානය කිව්වොත් හරියි. මේ අජ්ජත් බහිද්දා කියන හේතුව අන්ත දෙක නිසා තමයි අතර විඥානයක් උපදින්නේ. දැන් මේක ඔබට මෙන්න මෙහෙම පුංචි උපමාවක් අපි කියන්නම්. දැන් ඕනම දෙයක් බලන්න විද්‍යුතයක වුණත් ධන ඍණ කියලා අන්ත දෙකක් තියෙනවා. චුම්බකයක වුණත් ධන ඍණ කියලා අන්ත දෙකක් තියෙනවා. දැන් අපි කතා කරනවා ඔබට දකින්න ලැබෙනවා මේ හැම තැනම අන්ත දෙකක් තියෙනවා නම් මැද හිස් තැනක් තියෙනවා. ඔබ ක්වොන්ටම් න්‍යාය ගත්තත් ඔබට මේ කතාව නූතන විද්‍යාඥයින් විසින් කියනවා. මේ මුළු විශ්වයම ගත්තත් මේ හැම දෙයකම මෙන්න මේ ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ මේක ශක්ති ස්වභාවයක් කියන්නේ හේතු වෙලා තියෙන්නේ මේ ශක්තිය කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි. මෙන්න මේ අන්ත දෙකක් මැද්දේ උපදින හිස් ස්වභාවය. මේක අපිට ඇසට නොපෙනෙන සියුම් මානයක කතාවක්. අපි මේ පුංචි උපමාවක් මේ ගැන හරපාලා මේ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. අතර මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන එකක්. බොහෝ අය ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ ගොඩක් වෙලාවට ඔය මොන හරි ඇත්තටම pāli භාෂාවේ එහෙම නැත්නම් ඒ ගාථාවල එහෙම නැත්නම් ඒ සූත්‍ර ගැන තමයි. ඒකේ වරදක් නැහැ. අතරම බුදුන් වහන්සේ ලෝකෙට මේ ධර්මය ප්‍රකාශ කරපු ඒ සූත්‍ර දේශනා ඊටම වැදගත්. නමුත් අපි මේවා පැහැදිලි කරගන්නකොට අද යුගයේ මේ අපිට පේන තියෙන උපමා උදාහරණ අනුව කතා කරන්න අපිට හැකියාවක් තියෙනවා. දැන් මෙතනදී අපි මේ කියන්නේ යන කාරණාව තමයි කොහොමද මේ සිත උපදින්නේ. සිත හටගත්තේ නැත්නම් අපිට දුකක් හටගන්නේ නැහැ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මේ සිත පිළිබඳව මනෝපුබ්බංගම ධම්මා. එහෙම නැත්නම් චිත්තේන නියති ලෝකේ. මේ මොන විදියෙන් කිව්වත් එන්නේ මේ මෙතනටයි. චිත්තසයිසික රූප නිබ්බාන කිව්වත් මේ එන්නේ එකම කාරණාවටයි. ඒ කියන්නේ සිත. සිත මේ මෙතන තමයි අපිට දුක ඇති වෙන හේතුව තියෙන්නේ. දුක ඇති වෙන මූලික වෙලා තියෙන්නේ සිත. දැන් මේ සිතින් මිදෙන මගක් තමයි ඇත්තට බුදුන් වහන්සේ නිවන් දකින මග විදියට ලෝකෙට හෙළි කරන්නේ. මේක මනා නුවණකින් ප්‍රඥාවෙන් දකින්න ඕනේ තරම්. කොහොමද මේ සිත කියන්නේ අපි දන්න හැමෝම විඥානය කියලා කියනවා අරමුණු කියනවා. ඒ අරමුණම තමයි විඥානය. ඒකම තමයි සිත කියන්නේ. පොත දකින්නවා කියන්නේ සිතම තමයි. එතනයි සිත. එතකොට මේ විඥානය කියන්නේ පවතින දෙයක් නෙමෙයි. ඒක හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. ඒ හට ගන්නෝ ධර්මයක්. හට ගන්න ධර්මයේ ස්වභාවය ඒ වගේම නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒක මේ හට ගන්න හේතු නිසා හට ගන්න ස්වභාවය තුල සංකත ස්වභාවය තුල තමයි මුළු ධර්මතාවයම තියෙන්නේ. ඒතර අසංකත ස්වභාවයේ මේ ඒ හේතු නිසා හට ගන්න ස්වභාවයට අභිභවා ගිය මේ අසංකත ස්වභාවය කියලා කතා කරන්නේ මේ හේතුඵල ධම අවබෝධ කර ගැනීම තුළ මිදීමම පමණයි. එහෙම තැනක් නැහැ. අසංකත ධාතුව කියලා අපි ගන්නවා නිවන. ඒකට හේතුඵල නැහැ. ඇත්තටම එකම ධම මේ හේතුඵල ධමෙ මිදුණු තැන අපි කතා කරන නිවන පමණයි. ඇත්තටම මේක මේ නුවණින් දකින්න මේ වචන වලට එහා ගිය ඥානයක් ඔබට අවදි වෙන්න ඕනේ. මේ වචන ලෞකික භූමියේ අපි මනසින් සකස් කරලා ඔබට ඉදිරිපත් කිරීමක් විතරයි. නමුත් මෙතන sannivedanaya වෙන්නේ මේකේ අර්ථය. කියන්නේ මේ කාරණාව, මේකේ අර්ථය මොකද්ද මේක ඉදිරිපත් කරන අදහස. මේ කොමන විදිහෙන් කිව්වත් මෙතන තියෙන්නේ අපිට දැනෙන මේක අපි මේකෙන් ගන්නෙ මේකේ වචන වලට එහා ගිය දෙයක්. ඒක නිසා අපි වචන භාවිතා කරනවා. නමුත් මේ sannivedanaya වෙන්නේ ඥානයක්. මේක විඥානය කියන්නේ සිතුවිලි. දැන් විඥානය කියන්නේ සිතුවිලි හැදෙන්නේ ඇත්තටම සලආයතන හේතු කොටගෙන. දැන් වර්ණයක් නැතුව, දැන් එළිය ආලෝකයක් නැතුව අපිට දෙයක් පේන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා කියන මේ කාරණාව අන්ධකාරය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ පේනවා කියන්නේ මේ චක්කු විඥාන සිත ආලෝකය නිසා හටගන්නේ. අන හේතුව නිසායි මෙතන අපිට මේ ආලෝකේ නැත්තම් අපිට පොතක් පේන්නේ නැහැ. ඒකට ආලෝකය කියන හේතුව නිසායි පොත කියන ඵලයක් අපිට හම්බෙන්නේ. ඒකට හේතුව හොඳට පැහැදිලි වෙනවා. හේතුඵල ධමයක් මෙතන තියෙනවා. ඒකට මේ ආලෝකය නිසා අපි දකින පොත දැන් අපි තුමු දැන් රාත්‍රී කාලේ ඔබ එළියට ගියොත් කිසිම ආලෝකයක් නැතුව මොකක්වත් පේන්නේ නැහැ. දැන් කාමරයට ගියොත් කළුවරේ කිසි දෙයක් ඔබට පේන්නේ නැහැ. එතකොට මේ
ඔබට මේ අන්ධකාරයේ නොපෙනෙන්න. අන්ධකාරයේ ඔබට කිසි දෙයක් පේන්නේ නැත්තම්. ඔබට එතකොට මේ චක්කු විඥාන සිතක් උපදින්න හේතු නැහැ. එම් සිතකුත් උපදින්නේ නැහැ. එහෙනම් ඒ චක්කු විඥාන සිත ආලෝකයට දායිති. ඔන්න එනවා නේද ගැටලුවක්. මේ අන්ත දෙක පේන්න ඕනි. බාහිර ආලෝකයක් නැතුව ඒ ගසේ ප්‍රතිබිම්බයක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ කණ්ණාඩියට ආලෝකයක් තිබ්බොත් විතරයි කිරණයක් එන්නේ. එතකොට මේකෙන් පේනවා මේතර ප්‍රසාදයක් වෙනවා. අයියෝ මේ කණ්ණාඩිය පෙන්වන්නේ. කණ්ණාඩිය උපමා බොහොම සරලව පෙන්වන්න පුළුවන්. බුදුන් වහන්සේගේ සමය තුළ අර බල්ලෙක් පොකුණක් ළඟින් යනකොට ඒ දණ්ඩක් උඩින් යනකොට මෙහෙම කතා තියෙනවා. ඒ පොකුණේ එයා දකින්න බල්ලෙක් ඉන්නවා. එයා ඒකට කේන්ති ගන්නවා. එයා ඒකට ද්වේෂය ඇති කර ගන්නවා. ඒ බල්ලා නියපොත උලුප්පනවා. ඒ බල්ලා බුරනවා. ඒ බල්ලා වචී කර්ම කරනවා, කාය කර්ම කරනවා, මනෝ කර්ම කරනවා. මේ බල්ලෙක් ඉන්නවා කියලා දකින නිසා. නමුත් ඒක රැවටීම. පොකුණේ බල්ලෙක් නැහැ. මෙන්න මේ දේ තමයි උපමාව. ඇත්තටම අපිට පේන තැන කෙනෙක් ඉන්නවද? පේන තැන පොතක් තියනවද? ඇත්තටම නැහැ. ඇත්තටම කිව්වොත් එතන දෙයක් කියලා ගත්තත් ඒක පොතක් කියන්නේ අපේ සිතුවිල්ල. ඒක සම්මුති නාමයක්, ප්‍රඥාප්තියක්. අපි විසින් හදාගත්ත නමක අපි ජීවත් වෙනවා. ඒක සිතුවිල්ල. එහෙනම් සිතුවිලි ලෝකයක අපි ජීවත් වෙනවා. ඒක චිත්තේන නියති ලෝකේ. හිතේ හැදෙන ලෝකේ. ඒක බාහිරද තියෙන්නේ? නෑ ඒක අපේ හිතේ තියෙන්නේ. ඒකයි දරුවා මැරුණත් අපේ අම්මලා අඬන්නේ. අපේ අම්මලා දරුවා මැරිලා අවුරුදු ගණන් ගිහිල්ලා ඒත් අඬනවා. ඇයි හිතේ දරුවා ඉන්නවා. දැන් ඒතකොට දරුවා ඉඳලා තියෙන්නේ ජීවත් වෙනකොටත් හිතේමයි. දැන් මැරුණට පස්සේ ඉන්නේ තාම මේ හිතේමයි. හිතේ ඉන්න දරුවා මැරිලා නැහැ. දැන් මේ දරුවා හිතේ ඉන්න දරුවා මැරිලා දැන් කියන කතාවේ දෙයක් තියෙනවා. ඒතකොට මේ සිත ඉපදුනේ කොහොමද? ඒතකොට මේ සිත ඉපදුණු නිසා නේද දැන් මේ මෙහෙම වෙලා තියෙන්නේ. දැන් අපිට ඒක අත්හැර ගන්න පුළුවන්ද? නෑ අපිට ඒක දැන් අපිට ගොටු ලොකු කතාවක් හදනවා. ඒක අපිට උපාදාන වෙලා. අපි ඒක අල්ලගෙන අපිට ඒක අත්හැර ගන්න බෑ. දැන් අපි දුකේ නෙමෙයිද? අපි දැන් දුකේ. දැන් දුකෙන් මිදෙන මගක් කියනවනම් අපි මොකද්ද කියන්න ඕනේ? එහෙනම් අපිට ඒක මොකක් වෙන්න ඕනද? එහෙනම් අපිට මේ හිතේ ඉන්න දරුවා නැති වෙන්න ඕනේ. අන්න එතනයි. බාහිර දරුවාගේ ගැටලුවක් නැහැ. බාහිර දරුවට කන්න බොන්න දෙන්න, බාහිර දරුවට තමන්ගේ ආදරෙන් කටයුතු කරන ඒ කිසි දෙයක ගැටලුවක් නැහැ. නමුත් එක ගැටලුවක් තියෙනවා. කෙනාගේ මේ ආબોධඥානය අනුව ඒ බාහිර ඉන්න දරුවා හිතේ අල්ලගෙන හිතින් විඳවනවා. මේක තමයි කෙලෙසේ. මේක තමයි ඇත්තටම මේ කෙලෙස් අපි රැස් කරනවා කියන්නේ. කර්මයට හේතු වෙනවා කියන්නේ. මේක බොහොම පරිස්සමෙන් දකින්න ඕනි කාරණයක්. මේක අතිශයින් ගැඹුරු කාරණයක්. මේ අපි හිතේ අපි සත්‍ය දකිනකොට, හිත මායාව අපිට දකිනකොට, සිත මෙහෙම හටගෙන නැති වෙන එකක් ඒක අපි සත්‍ය පේනකොට අපිට සිද්ධ වෙන්නේ අපි මේ හිතේ ඇත්ත දකිනකොට හිතේ අර ඝනත්වය අඩු වෙනවා. හිතේ අපි අල්ලගෙන විඳවන ගින්න නිවෙනවා. අතන හිතේ ගින්නක් තියෙනවා. බාහිර ලස්සන දේවල් තියෙනවා, බාහිර රසවත් ඒවා තියෙනවා, බාහිර සුවඳවත් ඒවා තියෙනවා, බාහිර මෙහෙම විඳින්න පුළුවන් ඒවා තියෙනවා. මේ වගේ අපේ අතුලාන්තයේ බාහිර මෙහෙම තියෙනවා කියන ඒ අතුලාන්තයට තියෙනවා ලොකු ගින්නක්. ඒ ගින්න පත්තු වෙනවා. ඒ ගින්න නිසා තමයි අපි මත් වෙලා තණ්හාවෙන් ඒව ඉෂ්ට කරගන්න දුවන්නේ. නමුත් ඒ ගින්න මායාවක්. මායාව කවදාවත් ඉෂ්ට කරන්න බෑ. කවදාවත් හීනයක් ඇත්ත කරන්න බෑ. හීනෙමයි. හීනේ තියෙන දේවල් ඇත්තද? ඔබ හීනෙන් දකින්න දෙයක්. ඒක ඇත්තක්ද? හීනයක්මයි. දැන් හීනයක් මෙන්න මේක තමයි සත්‍ය දකින්නවා කියන්නේ. සත්‍ය නම් අපේ හිතේ මේ මැවෙන හීන, ඒ හීන කියලා දකින්නවා. දැන් අපේ සිතම මායාවක්. දැන් මායාව අවබෝධ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ඥානයකටයි සිද්ධ වෙන්නේ. ඒක මේ ඥානයේ අතර වෙනස දකින්න ඕනේ. විඥානය කියන්නේ මේ සිත එළියේ තියෙන පොත දකින්නවා කැමති වෙනවා. මේක විඥානය. දැන් ඥානය කියන්නේ මේ ස්වභාවය තුළ මේ හිතට මෙහෙම දෙයක් වෙන එක මේ ස්වභාවය හිතේ අනිත්‍ය දකින්නවා. කියන්නේ හිත මායාව දකින්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දැකින එක දැනෙන්නේ ඥානෙටයි. මේක මහා ගැඹුරුයි. නමුත් අතිශය සියුම්. නමුත් මේ විග්‍රහයක් අවශ්‍යයි. ඒ කියන්නේ මේක ඇත්තටම මේ වචන නැතත් මෙහෙම ඔබට එහෙම කතාවක් තියෙනවා. මේ වචන තමයි සම්මුතිය අපි පාවිච්චි කරන්නේ. ප්‍රඥා, විඥාන, ඥාන ඔක්කොම වචන. ඒ වචන ඇත්තටම තියෙන්නේ අන්ත වලින් සැකසিলা. නමුත් මේක ඇතුළාන්තයේ තියෙනවා ඔබට කතාවක්.
ඒක සිද්ධ වෙනවා. ඔබ අඬනවා. ඔබ දුක් වෙනවා. ඔබ iriසියා කරනවා. ඔබ වෛර කරනවා. මේවට වචන නැහැ. වචන තියනවාද? හැබැයි ඒවා තියෙනවනේ ගින්න. ඒවා තියෙනවා කම්පනයක්. ඒක කම්පන චංචල කියලා කියන්නේ. හැම ගින්නම ගින්නක්. ලෝභ ගින්නත් ගින්නක්. ද්වේෂ ගින්නත් ගින්නක්. ආශා කරත් ඒක ගින්නක්. ඒක එපා කියලා වෛර කරත් ගින්නක්. දෙකම ගින්නක්. ඒක ගිනි ගොඩක් වෙන්නේ. සුඛ දුක්ඛං දුක දුක්ඛං කිව්වේ ඒකයි. දෙකම දුකක් වෙනවා. දෙකම දුකට හේතුවක් වෙනවා. දැන් හැබැයි දැන් මේ බාහිර දෙයක් තිබුණ නිසා නේද මෙතන මම ඉන්නවා කිව්වේ. දැන් බාහිර මුකුත් නැත්තම් අර අපි කියන්නේ අභ්‍යවකාශය ඔබ තනියෙන් ඉපදුනොත් ඔබ කතා කරන්න දෙයක් නැහැ. ඇයි? බාහිර දෙයක් නැහැ. ඒතකොට ඔබ කො? බාහිර දෙයමයි ඔබ කියන්නේ. ওই බාහිර දෙයක්ම නේද අපි කියන්නේ. ඒකයි අභ්‍යවකාශය උපමා ගන්න. අභ්‍යවකාශය ඔබ ඉපදුනොත් අපිට දෙයක් නැහැ. හිස් අන්ධකාරය. දැන් කතා කරන්න වචන කොයි මොකද වැඩක් නැහැ. අවශ්‍යත් නැහැ. ඇයි? බාහිර දේවල් තමයි ඔබ කියන්නේ. ඔබ කියන්නේ මේ පැත්තේ දෙයක් නෙමෙයි. ඔබ කියන්නේ බාහිරයක්. ඔබ කියන්නේ ප්‍රතිබිම්බයක් කිව්වේ ඒකයි. ඔබ බාහිරේ ප්‍රතිබිම්බයක්. ඒකයි කිව්වේ කණ්ණාඩියට වැටෙන දේ කණ්ණාඩියේ තියෙනවද ගස්? කණ්ණාඩියේ තියෙනවද ගල්? කණ්ණාඩියට වැටෙන දේවල් මේ. ඒකයි බුදුන් වහන්සේ ගොඩක් පෙන්නන්න යනවා. මේ කාරණාව මේ පස්ස ස්පර්ශය කියන කාරණේ. ඒ කියන්නේ ස්පර්ශය තදංක පස්ස පච්චය. ඒ කියන්නේ මේ අදිවචන සම්පස්සයක් කියන්නේ සිතුවිලි හැදෙනවා පටිඝ සම්පස්සයකට. ඒ කියන්නේ බාහිර එන හැඩතලයකට කිරණයකට සිත් ඇතුලේ සිතුවිල්ලක් හැදෙනවා. මේක එතන දෙයක් තියෙනවා කියලා මෙතන දැනීමක්. කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. දැන් අජීවී ස්වභාවයකින් දකින්න. භෞතික ස්වභාවයකින් දකින්න. දැන් පුජ්‍යල ආත්ම ස්වභාවයේ නැතුව මේ ගැන හිතන්න. පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ. හැබැයි මේ දරුවා ඉපදුනාට පස්සේ ඒ හැඩතල ඒ ඔක්කොම අර විදියට ඒ විදියට වැඩ කරනවා. නමුත් ඒව අඳුරන්නේ නැහැ. පුංචි දරුවා දන්නේ නැහැ මේ ඉර මේ හද කියලා මුකුත් දන්නේ නැහැ. ඒක ප්‍රභාස්වර සිත. අන්න ප්‍රභාස්වර සිතක් අපි ගාව දැනුත් තියෙනවා. දෙක වැහෙන්නේ මොනවයින්ද? ඒක දූවිලි වලින් වැහෙනවා. කුණුරොඩු වලින් වැහෙනවා. මේ ප්‍රභවයේ ප්‍රභාස්වර සිත කොහොමද වැහුනේ? කෙලස් ආශ්‍රව කියලා අපි කියනවා. නමුත් ඒක උනේ කොහොමද? ඒ පුංචි දරුවාගේ සිතේ ප්‍රභාස්වර මුකුත් නැහැ. හිස් අර සුදු රෙදි කඩක්. යට ගිය දවසේ අපේ හිතේ තිබුණා සුදු රෙදි කඩක් කිව්වේ ඒකයි. ඒක කිලිටු වෙනවා. ඒ පුංචි දරුවා අතරම කෙලෙසුත් නැහැ කියන්න පුළුවන්. ඒ අවස්ථාව ඇත්තටම රහතන් වහන්සේගේ අවස්ථාව. නමුත් පුංචි දරුවා සාසවය. ඒ කියන්නේ මේ පුංචි දරුවාගේ ප්‍රභවයේ ප්‍රභාස්වර සිත ආශ්‍රවයට හිත තියෙනවා. ඇලෙන ස්වභාවයක් තියෙනවා. මේක නිසා තමයි මේ ඇලීම සිද්ධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? ආලෝකයක් බාහිර එනකොට ශබ්දයක් දානකොට ওই දෙක එකතු වෙනවා. ඕක තමයි සංකාර වෙනවා කියන්නේ. ආයතන එකතු වෙනවා. ඕක තමයි සලආයතන තුළ සිද්ධ වෙන්නේ. ඒක තමයි සංකාරයේ පැහැදිලි කිරීම. ඔබ මේක බොහොම ලඝුකට දකින්න එපා. ඊටාම ගැඹීර කතාවක්, ඊටාම සියුම් කතාවක්. ඒ වගේම මේක පරම සත්‍යයක්. ඒ කියන්නේ මේ උපමාව විවිධාකාර පැතිකඩයන් ඔස්සේ දකින්න පුළුවන්. ඔබ සතෙකුට කෑම දෙනකොට පිඟානට තට්ටුවක් දාලා දෙන්න. ඊට පස්සේ කොයි වෙලාවක හරි පිඟාන තට්ටු කරත් අර සතාට මතක් වෙන්නේ පේන්න කෑම. මැවෙන්නේ කෑම. ඇයි අන්න මේ ශබ්දයයි ආලෝකයයි අතර එකතු කිරීම. මේ න්‍යාය ගස්වලක් තියෙනවා. ඔබ ගහක් ගාවට සමහරලාට ඔය ගැමියෝ පවා කියනවා මේ ගහ ගාවට ගිහිල්ලා කියන්න කියලා ගහට කතා කරනකොට ගහේ ගෙඩි හැදෙනවා කියනවා. මේ වගේ දේවල් කියනවා. ඇත්තටම මෙහෙම සංවේදී මෙහෙම දෙයක් භෞතිකව තියෙනවා. ඒක ආත්ම කතාවක් නෙමෙයි. දැන් මේ පැත්තෙන් ආලෝකයක් එනකොට එකම ඒ වෙලාවෙම එකම શબ્දයක් දෙනවා. ඒ ආලෝකය එනකොට හැමදාම මේ හැඩතල එනකොට එකම શબ્දෙ දීගෙන ගියොත් මොකද වෙන්නේ? මෙතන උපදින්නේ නැද්ද දේ දුන්නා. අර පිනි බින්දුවේ ආලෝකයට ඇටිලා අපි වර්ණ හතක් දකින්නේ. ඒක කවුරු හරි කරනවද? නෑ නේද? මේ විදියටම සිත උපදිනවා. ඒ කියන්නේ පුංචි දරුවා මේ ආලෝකය එනකොට ප්‍රසාද වෙනකොට මේ කාචේ එතකොට ඒක ඒ කියන්නේ ආලෝකයට දීප්තිමත් වෙනවා කියන්නේ අර හිරු එළියට මොනවා හරි ඇල්ලුවාම අර එකපාරටම දිස්නයක් එන්නේ. අන්න ඒ වගේ මේ ආලෝකයට මේක එනකොට ශබ්දයක් එනවා එළියේ. ද ශබ්දේ එනකොට මේ දෙක එකට එකතු වෙනවා. මේ දෙක එකතු වෙන ස්වභාවයක්
තියෙනවා. අනේ ඒක කවුරුත් කරනව නෙමෙයි. ඒකට තමයි ඊට පස්සේ ඒ ශබ්දේ රූපේ එකතු වෙලා. අන්න නාමයේ රූපේ එකතු වෙන තැන විඥානයක් උපදිනවා. අන්න ඒක සිත කියන්නේ. දැන් මේකද ඒ දීප්තියවත් වෙනකොටම ශබ්දෙකුත් එක්ක. ඒ ශබ්දේ තමයි දැන් අම්මා. දැන් හැඩතලේ එනවා. එනකොට අර එළියෙන් කියන අම්මා. පුතේ මේ අම්මා. හැමදාම මේක අම්මා කියනකොට මා කියලා එයාට ශබ්ද පිට වෙනවා. ඇත්තට මේක පුදුම කතාවක්. මේක හුස්මත් එක්කත් සම්බන්ධයි. ඒ කියන්නේ දැන් පුංචි දරුවට මෙහෙම ශබ්දයක් එන්නේ මෙහෙන් හුස්ම ගත්තොත් තමයි. හුස්ම ගත්තොත් තමයි ඒ හුස්ම තමයි අපි පිට කරන්නේ කටින් සොරාලේ විසිල් එක වගේ සද්ද එන්නේ. අර කියපු දේ මේ පැත්තෙන් එන්නේ. එළියෙන් මුලින් දුන්නේ සද්දේ මෙහෙන් අර විසිල් එක වගේ ඒ සද්දේ මෙහෙන් එයා තල්ලු කරන්නේ. ඒක මේ කරන දෙයක් නෙමෙයි. මේක දකින්න ඕනි මහා නුවණකින් මේ සිද්ධිය අවසානයේ සිද්ධ වෙන්නේ මේ වගේ අති විශාල ප්‍රමාණයක් හිතා ගන්න බැරි තරම් අති විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ එක එකටම අර රූප වෙනකොට සද්ද එනවා. රූප වෙනකොට සද්ද එනවා. ඒක දෙක එකටයි එන්නේ. අරක එනකොටම මේකත් එනවා. කවුරු හරි කොහෙන් හරි කෝල් එකක් දීලා කියනවා අර මල් පෝච්චියක් ගැන. එතකොට මෙයාට මල් පෝච්චි මතක් වෙනවා. ඇයි? ශබ්දෙට රූප එනවා දැන්. මේක කරන දෙයක්. මේක කෙනෙක් පුජ්‍යලයක් කරන දෙයක් නෙමෙයි. මේක මේ සබහා ධර්ම. මේක තමයි ධර්මතාවය. මේ ධර්මතාවයේ සබහාදාවේ ධර්මතාවය. ඒ ධර්මතාවයට අපි එකතු කරනවා. දැන් බාහිර ඒක තියෙනවා. ඒක තමයි මට මේ දකින්න. එහෙනම් දකින්න කෙනෙක් ඉන්නවා. දැන් මේක වෙනකොට එතන එකක් නම් ඒක එතන එක දකින්නේ කවුද කියලා. අන්න මෙතන උපදින සංඥාවේ කෙනා ඉන්නවා කියලා හිතනවා. ඒක දකින්නේ මම. ඒ තම මම. අන්න මම උපදිනවා. දැන් මම කියන සංඥාව එන්නේ ඔය හරහායි. ඊට පස්සේ අර ඉන්නේ අක්කා, අර ඉන්නේ අම්මා, අර ඉන්නේ අයියා. එහෙනම් මේ ඉන්නේ මම. අන්න මම හදා ගන්නවා. ඒ තම මම. ඒසෝ හමස්මි තසේම අත්තා. මම මගේ ආත්මේ දැන් හැදෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් එයාට බාහිර එක ඒවා තියෙනවානේ. තියෙන ඒවා සේරම භවයේනේ. ඒවා මේ භවයේ ඒක පොත තියෙන භවයේ මේක භවයේ. භවයේනේ. ඒතර භවයේ දැන් මේවා එකතු වුණාම මොකද වෙන්නේ? ඔක්කොම එකතු වෙලා ඒව ඔක්කොම තියෙන එක තමයි භවය කියන්නේ. භවය කියන්නේ මගේ භවයක් නෙමෙයි. භවය කියන්නේ මේ සේරම. ඒ බාහිර තියනවා කියන සේරටම තමයි භවය කියන්නේ. එතකොට ඒව තමයි මම කියන්නේ. බාහිරටයි මම කියන්නේ. මම කියන්නේ මේ ඇතුලේ දෙයකට නෙමෙයි. දැන් මෙතන කෙනෙක් නැහැ වෙනවා එතකොට. ඔව් එතරම් නැති වෙනවා. ඉතින් මේ කතාව හරිම ශ්‍රේෂ්ඨ කතාවක්. ඒ කියන්නේ මේක කෙනෙක් අවබෝධ කරොත් එයා හිත අවබෝධ කරනවා කියන්නේ හිතේ මායාව හැදෙන හැටි අවබෝධ කරනවා. හිතේ මායාව හැදෙන හැටි අවබෝධ කරනවා කියන්නේ ඔව් මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරනවා. ඒක නාමයේ ආත්ම තණ්හාව අනුගේ දෘෂ්ටිය බිඳ වැටෙනවා. ඒ දෘෂ්ටිය තුළ තමයි අපි මේ මරාගන්නේ, ඉරිසියා කරන්නේ, අඬන්නේ, දුක් වෙන්නේ, වැළපෙන්නේ මම ඉන්නේ ඉඳා. මම ඉන්නවා. අපි හිත අපිට දැනෙන්නේ ඒක මම ඉන්නේ. අනේ එහෙම කෙනෙක් නැහැ. ඇත්ත කතාව එහෙම කෙනෙක් නැහැ. මේ දේ මේ ස්වභාවික සංසිද්ධිය අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි අයි ගහට එහෙම කියන්නේ නැත්තේ. දැන් ගහ හුස්ම ගන්න නැද්ද? දැන් ගහ ආහාර ගන්න නැද්ද? ওই මූල කේශනාලිකා ආහාර අර ආහාර ඕජා උරා ගන්නවනේ පොළවේ සේන. එතකොට ගහේ අතුසෙල වෙන්නේ නැද්ද? එතකොට ගහ අතුසෙල වෙනකොට සමහරට මිනිස්සු වගේ කතා කරනවා වගේ. එහෙම සිද්ධියක් තියෙනවානේ. ඇයි ගහ උසයන්නේ නැද්ද? ඇයි හැමදාම පැලේද? ඇයි ගහේ ගෙඩි හැදෙන්නේ නැද්ද? ඇයි ගහේ කොළ වැටෙන්නේ නැද්ද? මේකේ ලොකු කතාවක් පේන්නේ නැද්ද? එතකොට ගහ ආත්මයක් නැද්ද? ඒක කෙනෙකුට කියත හැකි නෑ. එහෙනම් ඒකෙත් ආත්මයක් තියෙනවා. එතන ප්‍රසාදයක් තියෙනවා. එතන හිරු එළිය වැටෙනකොට සමහර ගස්වල ඒ දලු දාන්නේ සේරම ඒත් එක්ක. ඒ වගේම හිරු එළිය වැටෙනකොට ඒ ගස්වල සමහර මල් හිරු එළිය පැත්තට හැරෙනවා. සූර්යකාන්ත වල ඔබ දකින්න හැරෙනවා. කැලකෙනවා. එතකොට එයා මල් හොයාගෙන ගහ හිරු එළිය හොයාගෙන යනවාද? ඒ කියන්නේ ගහ හිතලා කරනවාද? ඔය බැලුවොත් ඒ වගේ. නමුත් මේ සබහාදාම එහෙම දෙයක් නැහැ. දැන් ඔබ දන්නවා නිදි කුඹා ගස්වල ස්වභාවය, නිදි කුඹා වැල් වල ස්වභාවය. දැන් හවසට හිරු එළිය බහිනකොට ඒක නිදි ගන්නවා. හැකිලිලා, ඇම්බරිලා මේ යන්නේ සබහාදාමේ න්‍යාය. දැන් මේ ඔක්කොම එකතු කරාම හරියට නිකන් ආත්මයක් වගේ, පණ තියෙනවා වගේ. ඉතින් මිනිස්සුන්ට ඕන දෙයක් කියත හැකි. ඒවා සිතුවිලි, ඒවා සංකාර. නමුත් ඇත්තට මෙතන පණ තියනවාද? නමුත් මෙතන පණ තියනවාද? මේකත් ඒකමයි. මේක තේරුම් ගන්න අමාරුයි. මේක හරිය ගැඹුරුයි. ඉතින් මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. නමුත් මේක හොඳට එයා මේ සත්‍ය දැක්කොත් එයාගේ හැම දෙයකම එයා ඇවිදිනකොට හුස්ම ගන්න හිතලාද? දැන් කැම දිරවන්නේ හිතලාද? දැන් ඇඟේ ලේ දුවන්නේ හිතලාද?
ඉතින් ඔයා මැරෙන්නෙත් හිතලාද? මොකද්ද මේකේ තේරුම? දැන් මේ සිත තමයි හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. මේ දැන් ඇති වෙනවා. ආයෙ නැතිව තව එකක් ඇති වෙනවා. ආයෙ ඒක ඇතුළේ තව එකක්. දැන් මේක ඇතුළාන්තේ තවත් ඉතින් මේක දැන් පැටව ගහලා වගේ කතාව. ගොඩාක් ඇතුළට යනවා දැන් මේ කතාව මේ අර අභිසංකරණයකට යනවා වගේ ලොකු කතාවකට යනවා. හැබැයි මේ ඔක්කොගෙම තියෙන ලියාගෙන ගියාම ඔතනට තමයි එන්නේ. එතන කෙනෙක් නැහැ. කෙනා නැති වෙනවා. ලිහලා ගියාම දැන් නූල් බෝලයක් වගේ පෙවුනට ඕක ලියාගෙන ගියාම බෝලයක් නැහැ. අන්න ඒ වගේ. මේකේ කෙනා නැති වෙනවා. ඔක්කොම ලිහලා බලන්න ඕනේ. එතකොට කෙනෙක් නැහැ වගේ. ඇත්තටම තේරෙයි ඔබට. මේකේ කෙනා නැහැ. මෙතන ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය බුදුන් වහන්සේ අත්තාන දිට්ඨිය වූවාච කියන මේ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම බුදුන් වහන්සේ ඉවතලනවා. ආත්ම දෘෂ්ටිය තනිකරම බොරුවක් කියලා බුදුන් වහන්සේ ඒක ඉවතලන ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒක තමයි බුදුන් වහන්සේ මේ රූපං අත්තතෝ සමුනුපස්සති කියලා කියන්නේ. රූපය තමයි අපි මේ ආත්මය කියන්නේ. දැන් රූපය කියන්නේ මොකද්ද? අපිට පුළුවන් ද කවදාවත් අපේ රූපේ බලන්න. අපි S2කින් අපි කණ්ණාඩිය දිහා බැලුවොත් අපිට අපේ මූණ පේන්නේ නැහැ. අපිට අපේ S2 පේනවද? අපිට අපේ S බලන්න බෑ. අපි බලන්නේ කණ්ණාඩිය දිහා. අපිට පේනවද අපේ නහය? අපි බලන්නේ කණ්ණාඩියක් දිහා. මේ කණ්ණාඩියේ දැන් ෆීචර්ස් කියනවා දැන් ඔබ දන්නවා දැන් ওই සෙල්ෆෝන් වල එක ෆීචර්ස් තියෙනවා. සමහර අයගේ කණ්ණාඩිය ඒවෙන් ගන්න ෆොටෝ බැලුවම කුරුලයක් පේනවා. සමහර අයගේ බැලුවම කිසිම කුරුලයක් නැහැ. සමහර අයගේ බැලුවම හරි ලස්සන මූණක් පේනවා. සමහර අයගේ බැලුවම එහෙම ලස්සන කිසි දෙයක් නැහැ. එතකොට ඒ කෙනාගේ දැන් ඉස්සරහා තියෙන කණ්ණාඩිය අනුව පෙනීම තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ අපි කවදාවත් අපිව දැකලා නැහැ. අපිව දැකලා නැහැ. මේ කතාවේ තේරුම හරි පුදුම හිතේ ඔබට. දැන් ඔබ ඇත්තටම කරන්නේ මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. ඒ කණ්ණාඩියේ තියෙන රූපේ තමයි මම කියලාත් හිතනවා. ඇත්තටම මේ අර මායාවට ගැට ගැහිලා. එහෙම දෙයක් නැහැ. මේ එළියම තමයි මම කියන්නේ. ඇතුලේ නෙමෙයි. නමුත් මේක පුදුම පණව ගැනීමක් තියෙනවා. දැන් ඔබ ඇවිදිනකොට සමහරවල් අතපය විසිකන්න හිතලාද? නැහැ. ඔබ ඇවිදිනකොට සමහරට ඔබගේ දණි සිස්සෙන්නේ මේ ඇඟේ ඉරියව් ඔක්කොම ඔබ හිතන්නේ නැහැ. ඉතින් ඇවිදිනවා කියන්නේ මොකද්ද එතකොට? ඔය කකුල උස්සලා තියෙන එකද? දැන් මේ මොකද්ද මේ සම්මුති නාමය? දැන් බලන්න ඔබ වතුර බොනවා කියනවා. ඔබට කවදාවත් ඔබේ හිතටනේ තිබහක් එන්නේ. හිතට තිබාවට හිතට වතුර බොන්න පුළුවන්. ඕක අරගෙන දානවා කටට. දැම්මම යනවා බඩට. දැන් කටට දැම්මම ආමාශයට යන්නේ. දැන් කවුද වතුර බොන්නේ? දැන් කටට දැනෙන්නේ තද ගතියක්. දැන් සද්දයක් ඕන නම් කනට දැනේ. නහයට ඕන නම් සුවඳක් දැනේ. කන දිවට ඕන නම් පොඩි ඒව දැනේ. ඊට පස්සේ දැන් මේක බඩට දැම්මට පස්සේ කවුද දැන් මේ හිතටනේ වතුර බොන්න ඕන. හිත වතුර බීලා නැහැනේ. චේතනාවට එන්න බෑ. චේතනාවට බාහිරට එන්න බෑ. මේකේ ඇත්තම සත්‍ය දැක්කාම ඔබට දැනේ අවිද්‍යාපච්චය සංඛාරා. මේ සංඛාරා මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන තැනට එනවා. ඇත්තටම මේ සංඛාරා හැදුනෙත් අවිද්‍යාව නිසානේ. ඒ කියන්නේ නොදන්න කමටනේ දැන් මේ පුංචි දරුවා ගාව තිබුණේ නැහනේ. අවිද්‍යාපච්චය සංඛාර මේ සිතුවිලි මේ ඇතුළේ මේ හැදුන එකක්. අවිද්‍යාව නිසා හටගත්ත දේ අවිද්‍යාපච්චය සංඛාර. අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. ඒ නිසාම දැන ගැනීමක් එනවා. විඥානේ ඒ විඥානේ නිසාම දැන් බාහිරින් සද්දයක් කවුරුත් දැම්මේ නැත්නම් අර අඩතලේ එනකොට එතන එහෙම විඥානයක් උපදින්නේ නැහැ. ඒකනේ සංඛාරා එකතු වෙලානේ සංඛාරා කියන්නේ. ශබ්දේ රූපේ එකතු වීම සංඛාරා. අවිද්‍යාව නිසා සංඛාරා. දැන් මේ සංඛාරා දැන් බාහිර ශබ්දේ මේකයි එකතු වෙන එක දන්න කෙනෙක්ට එකතු වෙන්නේ නැහැ. එයා දන්නවා දැන් මේම දෙයක් වෙනවා කියලා. ඊට පස්සේ එයා ඒකට රැවටෙන්නේ නැහැ. අන්න එතකොට විද්‍යාව ආවොත් අවිද්‍යාව යට යනවා. දැන් අවිද්‍යාව නිසායි සංඛාරා එන්නේ. එතකොට එකතු වෙන්නේ. රූපේ ශබ්ද එකතු කරගෙන හිතක් කියලා හිතන්නේ. එතකොට ඒකට අහුවෙලා තමයි රැවටිලා තමයි අම්මා ඒ නාගහ ඒ ඉර අරහඳ මේ පොළව අපි හදා ගන්නවා. එහෙම දෙයක් නැහැ. මේ කතාව සත්‍ය බැලුවොත් හරි පුදුම මායාව පේන්න ගන්නවා. මැජික් වල මැජික් නැත්තම් මොකද වෙන්නේ? ඔබට සතුටක් දැනෙන්න hina වෙන්න හේතු තියෙනවද? මැජික් වල මැජික් නැත්තම් අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ. ඔබ දැන් මැජික් වල රැවටිලා ඉන්නේ. ඔබ දැන් එළිය දිහා බැලුවාම ඔබ එළියෙන් සපදුක් වෙනවා කියලා හිතන්නේ මැජික් එකක්. ඔබ මේ මැජික් එකට අහු වෙලා මැජික් බල ඉන්නවා. හැබැයි එළියේ එහෙම එකක් නැති බව දකිනවා කියන්නේ මැජික් වල මැජික් නැති වෙනවා. එතකොට මොකද? ඔබ ඒවෙන් කම්පණය වෙන්නේ නැහැ. එතකොට ඔබට ඉරිසියා, වෛරය, ක්‍රෝධය ඒව මොකුත් නැහැ.
ඒකයි මේ කතාව යන්නේ පුදුම තැනකට. මේ කතාව යනවා ඇත්තටම ආත්ම සංකල්පෙ බිඳ වැටිලා ආත්මය තුළ කෙනෙකුත් හම්බ වෙන්නේ නැහැ. ඔබ යනවා මේ සියල්ලගෙම ගිලිහිලා ඔබ යනවා විශ්ව සම්ප්‍රදායකට. ඔබ මේ අර ආත්ම තණ්හාව කියන එක තමයි මම ඉන්නවා. මේ මම මැරෙනවා කියලා හිතනවා. ඒක සිතුවිල්ල. මැරෙනවා කියන්නේ සිතුවිල්ල. ඒකත් අර වගේම සිතුවිලි ගොඩේම හදාගත්ත තවත් සම්මුතියක් විතරයි. ඇත්තම කිව්වොත් හිත මේ මොහොතේත් මැරෙනවා. ෂණේ අපිට හිතා ගන්න බැරි තරමට හිත මෙරි ඉපදෙනවා. ක්ෂණයක් පාසා මේ හිත මෙරි ඉපදෙනවා. අනේ ක්ෂණික මරණයක් දකිනවා නම් කවුරු හරි. දැන් ඔබගේ කය පොළවට පස් කරන්නේ ඇයි? ඔබගේ කය හිත නැහැ කියලා. දැන් කෙනෙක් මරුණා කියන්නේ ඇයි? අර හුස්ම ගන්න එක නැවතෙනවා. නැවතුනම ශබ්ද පිට වෙන එක නැවතෙනවා. එතකොට අර එකතු වෙන ඒවත් නැවතෙනවා. එතකොට කියනවා මරුණා කියලා. ඊට පස්සේ බලනකොට හිත නැහැ කියලා කියන්නේ. ඊට මොකද වෙලා තියෙන්නේ? වල්ලා දාන. ඇයි මේක පස් ගොඩක්. දැන් මේ පස් ගොඩද මම කියන්නේ? නෑනේ. ඒතර මම කො? මම මේ දැනුත් ඔය දේ වෙනවා. මේ දැනුත් අපි ඉන්නේ මලුන්ගේ ලෝකේ කියන්නේ ඒකයි. මේ දැනුත් අපි මෙරි ඉපදෙනවා. අපි මේ හැමතැනම අතීත සංඥා තමයි මේ සංඥා හදන්නේ. දැන් අපිට මෙහෙන් එනකොට පේනවා අර කලින් දාගත්ත ඒවා ටික දැන් එනවා. මේ පොත. ඒකට කලින් දාගත්ත එක එනවා. මේ මොකක් කර මේ මේසේ මේ බිත්තිය. ඔය ඔක්කොම අපි දැන් මේවා එනවා. දැන් පේනකොට ඒවල මෙන එකක්. මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. පේන දෙයට එතනම ශබ්ද ඉස්මතු වෙනවා. දැන් මේ ආලෝකයේ මෙහෙන් එනකොට හැඩතලේ ඒකට එතනම ශබ්ද ඉස්මතු වෙනවා. කලින් උණු ස්පාර්ක් වීම තමයි මේකට හේතුව. ඒකයි ස්පර්ශය. තදංග පස්සපච්චය. එතනින් තමයි මේක හටගෙන තියෙන්නේ. දැන් මේ අන්ත දෙකක් ඔබට හැමතැනම කතාවේ පේනවනේ. බාහිර එතන දෙයක් තිබ්බොත් මෙතන මම ඉන්නවා. ඒ අජ්ජත් බහිද්දා කියන කතා නාමයයි රූපයයි ගැට ගැහෙනවා. නාමයයි රූපයයි ගැට ගැහෙනවා. අන්ත දෙකක් පේනවා හැමතැනම. දැන් මේ හැමතැනම අන්ත දෙකක් තියෙනවා. ඔබට දැනෙනවද ඒක? මේ අන්ත දෙකක් නිසා ශක්තිය උපදින්නේ. දැනෙනවද ඒක? හැබැයි මේක හරි පුදුම න්‍යායක්. පෘථුවියේ බැලුවත් ධන ඍණ කියනවා උඩයි යටයි. මැද ශක්තියක් තියෙනවා එහෙනම්. හැමතැනම එකට නොගැලපෙන දෙකක් තියෙනවා නම් මැද්දේ ස්පාර්ක් වෙනවනේ. හොඳට බා. ධන ඍණ දැන් වයර් දෙක තියෙනවා රතු පාට නිල් පාට කරන්ට් එක. එකට ලං කරොත් මොකද වෙන්නේ කියලා බා. ටුෂ් ගාලා ස්පාර්ක් කරලා පිපිරලා යනවා. අයියේ. එකින් එකට නොගැලපෙන පැති දෙකක් සම්බන්ධ වෙන්නේ නැහැ මැද්දේ අනිවාර්යයෙන්ම ශක්තියක් උපදිනවා. මේක තමයි ක්වොන්ටම් න්‍යායයේ නූතන විද්‍යාඥයින් ගන්නෙ. හැබැයි මේ ක්වොන්ටම් න්‍යාය හැදිලා තියෙන්නේ බුද්ධ ධර්මයේ ආශ්‍රය කරගෙන. මේ ක්වොන්ටම් න්‍යාය මුලින් ආවේ නැහැ. මේ ක්වොන්ටම් න්‍යාය පසු කාලීන විද්‍යාඥයෝ මේක බැලුවා, එක ඒවා ඉදිරිපත් කරා. අවසානයේ මේගොල්ලෝ ආසියාවේ තියෙන අධ්‍යාත්මයේ පැත්තේ බැලුවා මොකද්ද මේ ලෝකේ පරම සත්‍ය කියලා. ලෝකේ පරම සත්‍ය මේගොල්ලන්ට බැරි වුණා විද්‍යාවෙන් ඒවෙන් උපු කරගන්න. මේගොල්ලෝ අන්තිමටම දැක්කම මේ බුදුදහම තුළ තියෙනවා මෙම න්‍යායක්. අන්ත දෙකක් මැද්දේ ශක්තියක් තියෙනවා. මේගොල්ලෝ බැලුවා දැන් විද්‍යුතය ගත්තත් අන්ත දෙකක් මැද්දේ ශක්තියක් තියෙනවා. බැලුවාම මුළු විශ්වයම මේක තියෙනවා. මේ විශ්වෙ දැන් මේ ඒක අපි කියන්නේ එළියේ තියෙන මේ තැනකින් අපිට නොපෙනෙන තැනකින් පුංචි අවකාශයෙන් පුංචි තිතක් අපිට පේන්නේ නැහනේ ගත්ත එකේ අංශුවක්. ඒකෙත් ඒක තියෙනවා. මේ ශක්තිය කියන්නේ පුදුම කතාවක්. ශක්තිය කියන්නේ හිස් තැනක්. මේ ශක්තිය කියන්නේ හිස් තැන, ඒ හිස් තැන හැමතැනම තියෙනවා. දැන් අපි මෙහෙම කියමු. දැන් අයිස් කැටයක් රත් කරොත් වතුර වෙනවා. තව ටිකක් රත් කරොත් වාෂ්ප වෙනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. කොහොමද අයිස් කැටයක් නැති වුනේ? ඒක ශක්තිය බවටමපත් වෙනවා. මේකයි කතාව. දැන් ඔබ මැරෙනවා. ඔබ දානවා අවර්ණ එකට. දුමක් වගේ උඩට යනවා. ගිහිලා නැති වෙලා යනවා. ඒ කොහොමද? අර ශක්තිය බවටම නැවත හැරෙනවා. දැන් මේක ඔබට දැනෙන්නේ නැහැ. මේ ශක්තිය කියන්නේ හිස් තැනක්. මේ මුළු විශ්වයේම මේක තියෙනවා කතාව. මේක තව ටිකක් ඇතුළාන්තයට යන්න ඕනේ. ඔබ මහා ප්‍රඥාව අවදි කරගෙන මේක ඇතුළාන්තේ බලාගෙන ගියාම මේ අන්ත දෙකක් මැද්දේ උපදින හිස් තැනක තියෙන ශක්ති ස්වභාවයම තමයි සිත උපදින්න හේතු වෙලා තියෙන්නේ කියලා ඔබට දකින්න ලැබෙයි. මේ මායාවක්නේ. දැන් මේ මායාව පේනවද? එළියෙත් මායාවක්, ඇතුළෙත් මායාවක්. අන්තෝ ජටා බයි ජටායි ජටිතා පජ. මෙන්න මේ අන්ත දෙකක් ගැට ගැනීම නිසා තමයි අජත බහිද්දා කියන අන්ත දෙක ගැට ගැසීම නිසා තමයි විඥානය කියන මේ සිත ඉපදලා තියෙන්නේ. මේක මායාවක්. ඒ මායාව දකිනකොට මේ ආත්මීය කියන ඝන ඒ සංඥාව නැති වෙනවා. ඒ ඝන සංඥාව බිඳ වැටෙන තැන සුකුම සංඥාවක් උපදිනවා. ඒ ඝන සංඥාව බිඳ වෙලා සුකුම වෙලා ගිහිල්ලා එතන තැන නිවන යම් වෙන්නේ. ඒකයි මේ නිවන් මාර්ගය. හැබැයි මේක මාර්ගය තුල එනකොට ඔබට මහා සම්දිස්ථාන ටිකක් දකින්න ලැබෙනවා. ඔය සෝවාන් සකදාගාමී අනාගාමී සේරම ඔය හරහා වැටලා තියෙන්නේ.